Hi guys, ada ඔයගලන්ට මම පෙන්නන්න යන්නේ ගෙදරින් හදන්න පුළුවන් විදියට ෆ්‍රයිඩ් චිකන් එකක් තමයි. මුලින්ම අපි චිකන් ටික සීසන් කරගමු. Salt tablespoon භාගයක් විතර. chili powder teaspoon එකක් විතර. garlic powder teaspoon එකක් විතර. butter milk එක. මම butter milk එකක් කරනවා මේකට මේ සැඳි 3ක් විතර වගේ. butter milk නැත්නම් ඒ ඔයගොල්ලෝ fresh milk එකට lemon juice දාලා ඉවරලා ඒක use කරන්න. paste කරගත්ත garlic 1 teaspoon. මේක මම හොඳට marination කරලා මේක මේ විදිහට හොඳට marination කරලා මේක පැය භාගයක් chicken ටික marination කරන්න. ඔයගලන්ට ඕන parts chicken ගන්න පුළුවන්. මේ විදිහට හොඳට සීසන් කරලා තියාගන්න. ඊළඟට අපි හදාගමු චිකන් එක කෝට් කරන්න හදන මික්සර් එක. මුලින්ම මම මේකට දානවා පාන්පිටි කප් 3ක් විතර මම දාගන්නවා. මේකට corn flour මේස ඇඳි 3ක්, 1 teaspoon salt, 1 teaspoon pepper powder, 1 teaspoon chili powder, 1 teaspoon garlic powder paste. पेस्ट එක නැත්තම් පවුඩර් එකත් අපිට යූස් කරන්න පුළුවන් මේකට. මේ විදිහට මේක මික්ස් කරගෙන ෆ්‍රායි එකේ සෝල් පෙපර් අපි දාපු මේ ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම හොඳට මික්ස් කරලා යනවා. ඒකට තව දේවල් යූස් කරන්න පුළුවන් garlic powder, ginger powder ඒ විදිහට ඔක්කොම යූස් කරන්න පුළුවන්. නමුත් මම ගෙදරින් මේක හදාගන්න පුළුවන් විදිහට තමයි මේක හදන්නේ. මේ එක්කනටම වගේ මේක මේ විදිහට ගෙදරින් හදාගන්න පුළුවන්. මේක KFC chicken එකක් විදියට මේක හදාගෙන අපිට කෑවයි කියමු. right මේ මික්සර් එක දැන් රෙඩි වෙලා තියෙන්නේ. ඒ ඊළඟට මම හදාගන්න යන්නේ right දැන් එහෙනම් ඊළඟට මම හදාගෙන යන්නේ බටරක් විදියට මම හදාගන්නවා. මේක බිත්තරයක් දාලා මේකට මම යූස් කරන fresh milk කප් කාලක් විතර, garlic paste 1 teaspoon again, half teaspoon salt, half teaspoon chili powder, half teaspoon black pepper, 1 teaspoon corn flour, 2 tablespoon flour. මේක හොඳට මේ විදිහට මික්ස් කරගන්න තියෙනවා. right දැන් මේක ready වෙලා තියෙන්නේ. දැන් අපි කොහොමද chicken එක fry කරන්න කියලා බලමු. Right guys, මම pan එකක් තියලා මේක heat කරගෙන තියෙන්නේ. මේකට මට අවශ්‍ය fry කරන්න අවශ්‍ය ප්‍රමාණය oil ටික තමයි මේක දාගන්නේ. මේක මම use කරන්නේ මේ sunflower oil එක. ඔයගොල්ලන්ට කැමති oil එකක් use කරන්න. මේක deep fry කරගන්න පුළුවන්. මෙතන කරගෙන තුරු අපි දැන් chicken එක කොහොමද coat කරගන්නේ කියලා පොඩ්ඩක් බලමු. මේ තියෙන අපි marinate කරගත්ත chicken එක මේ හදාගත්ත chicken එක දාන මේ batter එක මේ flour mixer එක මුලින්ම අපි කරන්න තියෙන්නේ මේ chicken එක flour එකට ඉස්සරලාම coat කරගන්න තමයි තියෙන්නේ. මේ විදිහට coat කරලා මම තියාගෙන එකින් එකට අරගෙන මේ විදිහට හොඳට මේ flour එක හොඳට වදින්න ඕනේ. මේක හරිම රසයි. මම ගෙදරින් හදලා අපේ ගෙදර කට්ටිය ඔක්කොම මේක කාලා තියෙනවා. මේක හරිම රසයි, හරිම ලේසි. ගෙදර තියෙන බඩු වලින්ම අපිට ඕන විදිහට පොඩ්ඩක් සර විදිහට අපිට හදාගන්න පුළුවන්. ඒ විදිහට එකින් එකට අපි මේක ෆ්‍රායි එක හොඳට කොට් කරගන්න ඕනේ. ඊට පස්සේ ආයෙ මේක ඩබල් කොට් කරන්න ඕනේ. මේ ඩබල් කොට් කරන්න තමයි අපි මේ බැටර් එකක් අදලා තියලා තියෙන්නේ. එතකොට හොඳට ක්‍රන්චි වෙලා, හොඳ ක්‍රිස්පි වෙලා, හොඳට මේ ෆ්‍රයිඩ් වෙලා right guys, මේ විදිහට අපි chicken එක හොඳට coat කරලා මේක coat කරද්දි 1 by 1 coat කරන්න. මේක අදලා කෑ කියන්නේ ආය ඔයගලන්ට KFC වලට ගිහිල්ලා කන්න එහෙම හොයන්නේ. මොකද ඒ රසම ඒ විදිහටම හොඳටම මේ හොඳට රස තමයි මේක තියෙනවා. හොඳට mix කරන්න ඕනේ මේක. මේ විදිහට හොඳට mix කරලා ඉවරලා ඊට පස්සේ මේ විදිහට වැඩිම ෆ්ලයි වර්ක් කරගෙන අපි
මගේ තෙල් එක රත් වෙලා තියෙන හොඳට. ඊපස්සේ අපි චිකන් එකේ කෑල්ල ඔන්න ඔය විදිහට ගාඩිය ගන්න යනවා මේක මේ විදිහට හොඳට මේක ඒකට තමයි කරන්නේ. සබ්බින් තිබ්බම මේක සෙට් වෙන්නේ. ඒක මීඩියම් ෆ්ලේම් එකේ තියන්න. හරි ඒක නේද චිකන් එක මේක අනිත් පැත්තට මේක ගොඩක් කරන්නේ. ඒක තමයි Nobody party in the world. Ada lasana patak, color crispy. Very simple procedure Okay, right guys, make a tomato fried chicken එක output එක ඒක හොඳටම තියෙනවා. ඔයගොල්ලෝ try කරලා බලන්න. try කරලා මට මේ comment එක දාන්න ඉන්න very simple easy recipe එකක් පොඩිලා දෙන්න. ගෙවල් වලින් හදන්න පුළුවන් විදිහට මේක නැත්තම් මේ තව ingredients දාලා තව හදන්න පුළුවන් වෙනස් විදිහට. නමුත් මේක ඇවිල්ලා ගෙවල් වලින් හදන විදිහට තමයි මම මේකට මේ recipe එක මම දීලා තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.